දන්නවද පෝට් සිටියේ කොළඹ නගරයට යා කරන්න සැලසුම් කරපු උමන් මාර්ගය ගැන. ගාලු මෝදර සුන්දරත්වයටත් ඒ අවට තියෙන ඓතිහාසික ගොඩනැගිලි වලටත් කිසිදු හානියක් නොකර මේ නගර දෙක යා කරන්න සැලසුම් කරලා තිබෙන්නේ භූගත උමන් මාර්ගයකින්. එය හඳුන්වා තිබෙන්නේ පෝට් සිටි අන්ඩර්ග්‍රවුන්ඩ් ලින්ක් ටනල් කියලා. මේ ලංකාවේ ප්‍රථම වතාවට මන්තිරු 4ක් සහිතව ඉදිකිරීමට නියමිතව තිබූ භූගත අධිවේගී උමන් මාර්ගය වන අතර කිලෝමීටරයකට ආසන්න දිගකින් යුක්තව මෙම උමක සැලසුම් කර තිබෙන්නේ මැරින් ඩ්‍රයිව් මාවතේ භූගත දිගුවක් ලෙසයි. ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ පොල්ලුපිටියෙන් අවසන් වන මැරින් ඩ්‍රයිව් මාවත කිසිදු බාධාවකින් තොරව වරාය නගරය හරහා කටුනායක අධිවේගී මාර්ගය දක්වා එකම ජාලයකට සම්බන්ධ කිරීමයි. ඒ අනුව මෙම උමන් මාර්ගයේ ගමන් පතය ලෙස සඳහන් වන්නේ මැරින් ඩ්‍රයිව් මාර්ගයේ කොල්ලුපිටියෙන් අවසන් වන තැනින් උමන් මාර්ගයට ඇතුළු වී එතැන් සිට ගාලු මෝදර පිටිය යටින් ගොස් අවසානයේ වරාය නගරයට සම්බන්ධ වී එතැනින් එක් මාර්ගයක් වරාය නගරයේ මාර්ග පද්ධතියටත් අනෙක් මාර්ගයේ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයටත් සම්බන්ධ කිරීමයි. මෙහි සැලසුම් සකස් කිරීම සහ ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන්නේ 2018 වසරේ ජනවාරි මාසයේදී. ව්‍යාපෘතියේ ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා චීන වරාය ඉංජිනේරු සමාගම සමග ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන ආයතන වන නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව කටයුතු කර ඇති බව වාර්තා වනවා. මෙහිදී තාක්ෂණික සැලසුම් වලට අමතරව මුහුද ආශ්‍රිතව භූගත ඉදිකිරීමක් සිදු කිරීමේදී ඇතිවිය හැකි පාරිසරික බලපෑම පිළිබඳව විමර්ශනය කිරීමට ස්වාධීන විශේෂඥ කණ්ඩායම් වල සහායද ලබාගෙන තිබෙනවා. එම අධ්‍යයනයන්හි අරමුණ වී තිබෙන්නේ ගාලු මෝදර පිටියට හෝ අවට ඇති ඓතිහාසික ගොඩනැගිලි වලට කිසිදු හානියක් නොවන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උමන් මාර්ගයේ ඉදිකළ හැකි බව තහවුරු කර ගැනීමයි. එම තාක්ෂණික වාර්තාවලට අනුව ගාලු මෝදර ප්‍රදේශයේ පවතින වැලි සහිත පස යටින් භූගත උමන් මාර්ගයක් ඉදිකිරීමේ පූර්ණ හැකියාව පවතින බව තහවුරු වී තිබෙන බව සඳහන්. ඉදිකිරීම කටයුතු සිදු කිරීමේදී ගාලු මෝදර හෝටලය වැනි ඓතිහාසික ගොඩනැගිලි වල අත්තිවාරම් වලට කිසිදු ආකාරයක බලපෑමක් හෝ හානියක් නොවන පරිදි ඉතාමත් ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමටත් නවීනතම තාක්ෂණික උපකරණ මගින් ඒවා නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමටත් අදාළ වාර්තා මගින් නිර්දේශ කර තිබූ බව වාර්තා වනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබූ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 150ක්. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා රජය එකඟ වී ඇත්තේ ඉතා දැඩි තාක්ෂණික හා සෞන්දර්යාත්මක කොන්දේසි කිහිපයක් මතයි. ඉන් ප්‍රධානම කොන්දේසිය වන්නේ ගාලු මෝදර ප්‍රදේශයේ පවතින ඓතිහාසික වටිනාකම සුරැකීමයි. ඒ අනුව පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සහ ගාලු මෝදර හෝටලයට පෙනෙන සාගර දර්ශනයට කිසිදු පාලමකින් හෝ ගොඩනැගීමකින් බාධා නොවිය යුතු බවයි. තවත් විශේෂ කොන්දේසියක් වී ඇත්තේ උමග ඉදිකිරීමේදී මුහුද දෙසට භූමිය ගොඩ කර වර්තමාන ගාලු මෝදර පිටිය තවදුරටත් පුළුල් කර මහ ජනතාවට ලබා දිය යුතු වීමයි. මෙම දැවැන්ත ඉංජිනේරු ව්‍යාපෘතියේ සම්පූර්ණ සැලසුම්කරණය සහ ඉදිකිරීම වගකීම් පවරා ඇත්තේ ලෝක ප්‍රකට චයින හාබර් ඉංජිනේරින් සමාගම වෙතටයි. ඒ අනුව සැලසුම් වී ඇත්තේ 2019 හෝ 2020 වසරේදී මෙහි වැඩ කටයුතු ආරම්භ කර 2023 වසර වන විට ජනතා අයිතියට පත් කිරීමයි. 2019 වසරේ සිදු වූ ආණ්ඩු වෙනසත් සමග මෙම ව්‍යාපෘතිය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට තීරණය වී තිබෙනවා. එහිදී අලුතින් පිහිටුවන ලද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව හරහා මෙහි ඉදිකිරීම කටයුතු වඩා විධිමත් කිරීමට නව සැලසුම් සකස් කර ඇති අතර මෙම නව සැලසුම් වල සුවිශේෂීම අංගය වී තිබෙන්නේ උමන් මාර්ගයේ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සමග ඍජුවම සම්බන්ධ කිරීමයි. එමගින් කටුනායක ගුවන් තොටුපළේ සිට මැරින් ඩ්‍රයිව් දක්වා කිසිදු බාධාවකින් තොරව ඍජු මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික එකඟතාවක් ඇති කරගෙන තිබූ බව වාර්තා වනවා. BOT හෙවත් ඉදිකිරීම මෙහෙයවීම සහ පැවරීම යන පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙම දැවැන්ත භූගත උමන් මාර්ග ව්‍යාපෘතියේ නිල පදනම සකස් වී ඇත්තේ 2016 අගෝස්තු 12 වන දින මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය සහ චයින හාබර් ඉංජිනේරු සමාගම අතර අත්සන් කරන ලද ත්‍රිපාර්ශ්වික ගිවිසුම මගින්. අනතුරුව 2018 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවීමත් සමග උමන් මාර්ගයේ සැලසුම් කිරීම සහ අරමුදල් සැපීම සඳහා වන විශේෂ අවබෝධතා ගිවිසුමක් චීනයේ බීජිං නුවරදී අත්සන් කර තිබෙනවා. නමුත් මෙහි මූල්‍ය එකඟතාවන් අවස්ථා ගණනාවකදී යම් යම් වෙනස්කම් වලට ලක් වී ඇති බව වාර්තා වනවා. එහි පළමු එකඟතාවයට අනුව 2018 වසරේ චීනයේ බීජිං නුවරදී ඇති කරගත් එකඟතාවය මත මෙහි සම්පූර්ණ පිරිවැය චයින හාබර් ඉංජිනේරු සමාගම විසින් දැරීමට නියමිත වී තිබෙනවා. එහිදී උමන් මාර්ගය භාවිතා කරන වාහන වලින් අය කරන මාර්ග ගාස්තු මගින් සිදු කළ ආයෝජනය නැවත උපයා ගැනීමට අපේක්ෂා කර ඇති අතර එම එකඟතාවයට අනුව රජයේ කිසිදු මූල්‍ය බරක් නොමැතිව ව්‍යාපෘතිය නිම කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. නමුත් පසුව සිදු කළ ආර්ථික විශ්ලේෂණවලට අනුව වාහන ගාස්තු මගින් පමණක්
ඩොලර් මිලියන 150ක දැවැන්ත ආයෝජනයක් කෙටි කාලයකින් පියවා ගැනීම ප්‍රායෝගික නොවන බව අනාවරණය වීමෙන් 2019 ආණ්ඩුව වෙනස් වීමත් සමග මෙම ගිවිසුමට වාර්ෂික වාරික ගෙවීමේ ක්‍රමය නව කොන්දේසියක් ලෙස එකතු වී තිබෙනවා. මෙලෙස මූලික එකඟතාවන් පැමිණ තිබුණත් ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ මෙරට ඇති වූ දරුණු ආර්ථික අර්බුදයයි. එනම් ව්‍යාපෘතියේ මූල්‍ය ශක්්‍යතාවය අනුව රජය විසින් වාර්ෂිකව ආයෝජකයාට ගෙවීමට පොරොන්දු වූ වාරික මුදල් ගෙවීමට ඇති නොහැකියාවයි. එමෙන්ම ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්ව තිබීම හේතුවෙන් මෙවැනි දැවැන්ත ආයෝජනයකට අවශ්‍ය වන රජයේ සහතිකයන් ලබා දීමේ තාක්ෂණික ගැටලු මතුවීම ඇතුළු විවිධ හේතු රැසක් මේ සඳහා බාධාවන් වී තිබෙන බව සඳහන්. මේ ගෙවී යන්නේ 2026. අද වන විට මේ ජනතා අයිතියට පත්ව තිබුණේ නම් පවතින අධික වාහන තදබදය මගහැර මෙරින් ඩ්‍රයිව් මාර්ගය ඔස්සේ පැමිණ නුදුරේම විවෘත වීමට නියමිත වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට පිවිස කටුනායක අධිවේගී මාර්ගය දක්වා කිසිදු බාධාවකින් තොරව විනාඩි කිහිපයකින් ගමන් කිරීමට අපට අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම මෙම උමග හරහා වරාය නගරයේ ඍජුවම අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වන නිසා එහි වටිනාකම සහ ආයෝජන අවස්ථා තව තවත් ඉහළ යන්නට ඉඩ තිබුණා. ඉතින් කොළඹ වරාය නගර භූගත උමන් මාර්ගය කියන්නේ හුදෙක් මාර්ග ව්‍යාපෘතියක් පමණක් නොවේ. ඒ ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් සංවර්ධනයේ දැවැන්ත පෙරනිමිත්තක්. ආර්ථික අර්බුද සහ විවිධ දේශපාලනික වෙනස් වීම් හමුවේ මෙහි ඉදිකිරීම් කටයුතු తాවකාලිකව ප්‍රමාද වුවද වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සමග මේ ඒකාබද්ධ වීම කොළඹ නගරේ වාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. ඉතින් දකුණු ආසියාවේ ප්‍රධානතම වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ නගරය ලෝකයේ ඉදිරියට යන ගමනේදී මෙම භූගත මාවත එහි නොමැකෙන සලකුණක් වනවා දැකීම අපගේ ප්‍රාර්ථනයයි.